බුදුහාමුදුරුවෝ මතක් කරනවා පේනූපමං කායං නාවිතං පෙන පිටක් වගේ කියලා මේ ජීවිතේ තේරුම් ගන්න කටයුතු කරන්නට ඕන. කොයි වෙලාවෙ නැති වෙලා යයිද කියලා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මරීචි ධම්මා අபிසම්බුධාන. පෙන පිටක් වගේද මිරිගුවක් වගේද කියලා මේ මිරිගුවක් සේද මේ ජීවිතය ගැන තේරුම් ගන්නට ඕන. මිරිගුවක් කියන්නේ මොකක්ද? මිරිගුව තියන්නේ පොළොවේ අත්තරමද අපේ හිතේ. මිරිගුව කියලා දෙයක් තියෙනවද? එතකොට බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ මේ ජීවිතයේත් හරියට මිරිගුවක් වගේ. හැබැයි අපි මේ මිරිගුව කියන එකම ගමුකෝ. මිරිගුව එකේ අපි දැන් උදාහරණ මිරිගුව කියන්නේ මොකක්ද කියලා අහුවොත් කායෙන් හරි මොකක්ද කියන්නේ උත්තර? ඔව් මොනවා තියනවා වගේ? වතුර තියෙනවා. ඔව් ඒ වතුරක් නැති කිසිම දෙයක් නැති තරක අපි නැති දෙයක් ගැන කියන්නේ නේද? තියනවා කියන්නේ. ඒ සම්පූර්ණ කතාවම ඵල රහිතන්නේ. අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ මේ ජීවිතේ. ඒක කොහොමද බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ? නාම රූප විභාගයේදී ඔබ විස්තර කරනවා. මේ සිතේ ස්වභාවය සිත කොච්චර ඉක්මනට කැඩි කැඩි බිඳි බිඳි යනවද? කවියක තියෙන්නේ ඉපිද මැරේ යලි ඉපිදේ. නේද? ඉපදෙනවා මැරෙනවා. මේ ආත්මෙ නෙමෙයි. ඒ කියන්නේ ආත්මෙන් ආත්මෙ මරණ එකක් නෙමෙයි කියන්නේ. මොහොතින් මොහොත අන්නහරි. මේ සිතයි කයයි. කයේ මැරීම අපිට මොහොතක පේන්නේ නැහැ. හැබැයි අවුරුදු 10ක් යද්දි හිටපු කියන්නේ මේ අවුරුදු 20ක් යද්දි වැඩිකමට පේන්නේ. වේගෙන් යනවා. හැබැයි කාලයක් යද්දි තමයි ඒක පේන්නේ. කලුවට තිබ්බ කෙස් ටික සුදු වෙන අවුරුදු 50ක් 30ක් 35ක්වත් යනවා නේ. හැබැයි ඒක 35න්ද පටන් ගන්න. මුලින් ඉඳන්ම ඒක තියෙනවා. කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙලා යනවා. ඉතින් මේ එහෙම පවතිනවා ආයෙ බිඳෙනවා, ආයෙ හැදෙනවා, ආයෙ හේතුන් පටිච්ච සමුප්පාද හේතු භංගා නිරුද්ධ. හැදුනා, බිඳුනා. අන්න ඔය හැදෙන බිඳෙන එකට තමයි අපි මොකක් කරන්නේ? මම කරගෙන ඉන්නේ. පවතිනවා කියලා. මේ පවතිනවා කියලා. දැන් අතීතය කියලා හිතලා බලන්න. අතීතය කියන්නේ මොකක්ද? සිහින කියලා. අතීතය කියන්නේ පෙර දෙයක් නේ. අපි මතකෙන්න ගන්න. මතකෙන් ගන්න. ඒතකොට සත්‍යයක් වෙනවද? මේ මොහොතක් විතරයි ලෝකේ තියෙන්නේ. හැබැයි මේ මොහොතත් පවතිනවද? නෑ. ඒකට අතීතෙත් නෑ, වර්තමානයේකුත් නෑ, අනාගතයේකුත් නැති තැනක මම මගේ කරගෙන ඉන්නවනේ. එහෙම නැති තැනක මම කියලා හදාගෙන ඉන්නවා. පවත්වා ගන්න උත්සාහ කරනවා. හැබැයි වේද? අතර කියන චින්ති අචින්ති ධම්මේ භවති චින්ති ධම්මේ විනාශය. නේද? හිතනදී වෙන්නේ නැහැ, නොහිතන දෙයමයි වෙන්නේ. නොහිතන දෙයමයි වෙන්නේ. ලෝක ස්වභාවය. ඔව් ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මතක් කරේ. හැබැයි මම කියන හිඳ ගන්න හිඳ දුකක් දැනෙන්නේ නැහැ. ඇයි? ඉන්ද්‍රයන්ට දැනෙනවා නේ. රස දැනෙනවා, ස්පර්ශය දැනෙනවා. මේ ඇහැට දකින රූපය අරගෙන ඒක උපාදානය කරගන්නවා. මම දැක්ක දෙයක්. උපාදානකමෙන් මම දැක්ක විදිහට දකින්නේ. මේ සියල්ල මම දකිනවා විදිහට ගන්න. දැනෙන්නේ ස්වභාවය. ඒක අන්න එහෙම උපාදානය කරගන්නවා. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්ව ඔන්න ඔය උපාදානය. ඒ නිසා නොදන්නකම හින්දා උපාදානය කරගන්නවා මගේ කියලා ගන්නවා. දුක ගැන විග්‍රහ කරද්දී ධම්සප්පවතුන් සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියන්නේ අවසාන ගත්තම සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. ඒතකොට දුක කියන්නේ මොකද්ද? දැන් අපි දුක කියන්නේ මොකටද? මේ දුක කියන්නේ මොකටද? ලෙඩ වෙන එකට. බුදුහාමුදුරුවෝ දුක කියන්නේ ඒකට නෙමෙයි. ලෞකිකත්වයට දුක දැනෙන්නේ ওই ටික තමයි. ලෙඩ වෙන එක, වයසට යන එක නේද? ව්‍යාධි මරණ ඔන්න ඔය ටික. හැබැයි ඉපදුනාට පස්සේ වෙන දේවල් ටික අපි දුක් කියලා ගන්නවා. බුදුහාමුදුරුවෝ මතක් කරන අවසාන මොකද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්. සැකයෙන් ගත්තාම දුක කියලා කියන්නේ මොකද්ද? මේ උපාදානය කරගන්න. මම කියලා මම නිරීක්ෂණය කරගන්නවා දේවල්. මම හරහා මම හදා ගන්නවා ලෝකේ. ලෝකය අන්නේ හදාගත්තේ තමයි ඒක තමයි දුක බවට පත් වෙන්නේ. දුක වෙන්නේ. පංච උපාදානස්කන්ධ මේ අපේ දුරන්ට
ඇස කන මේ ඉන්ද්‍රියන් පහ තියෙනවනේ මේ පහට ගන්න දේවල් ලිමිට් කර ගන්නවා කියන්නේ ඕනවට වැඩි අපි ගත්තොත් තමයි අපි ප්‍රදාන කරගත්තා වෙන්නේ. දැක්ක දේ දැක්කේ හැටියටම තිබ්බනම්. නේද? ඔව්. දිත්තේ දිත්ත මත්තා. අපි ඕක ග්‍රහණය කරගත්තොත් තමයි උපාදානය කරගත්තොත් තමයි මේ සංසාරේ මේ මොහොත වර්ධනය වෙලා ඉපිද මෙරි දිගටම හේතුන් පටිච්ච සම්භූත ඒ හේතු ප්‍රත්‍ය න්‍යාය ධර්මයට අනුව දිගටම කැඩි හැදෙනවා ආය හැදෙනවා ආය පැවිදි යනවා. ඔක් කොහොමද කියන්නේ බුදුහාමුදුරුවෝ? එහෙම යන සසර කොහොමද? අනවරාග්ගය. අගක් මුලක් කෙලවරක් හොයාගන්න බෑ. අපේ මේ ශරීරය දාලයයි. මේ විඥානය කියන දේ අපි ආසාවෙන් ගත්ත දේවල් මත ඊළඟ තියෙනවා. එහෙම තියෙනවා තමයි ඔය කියන්නේ. සී ඇවිල්ලා මේ මරුණට පස්සේ ඕම් ගායාදත් මොනවද? ගම්වල එහෙම තියෙන්නේ ආච්චි ඇවිල්ලා වරමක් කරගෙන නේ. දරුවන්ට ආසාවෙන් ඉඳලා මැරෙනවා. ඒ දරුවාගේ පස්සෙන්මයි. බාහිර වේග කරේ පෙරමුකෙක් කරේලා පස්සෙන් වෙනවා. හොඳම උදාහරණ අපි මහාන වෙච්ච කාලේ මම මතයි ගල්කන්දි පිළිවෙල. පිපොන්චි ඇහැලියකටෙන් තමයි කපුව ආවේ. ලොකු ආන්දරලත් ඒ කාලේ හිටපු ලොකු ආන්දරෝ පන්සලේ මොනවද දොස් තියනවා කියලා මුකුඳ අල්ලන්න කියලා. බලපුවාම මේ ඉන්නවා කියලා 3 දෙනෙක් ඉන්නවා කියලා බලපුවාම ලොකු ආන්දරලා 3 දෙනෙක්. අවුරුදු 200 300ක් පරණ පන්සල. ඒ ආසාවේ නිසා පන්සල් ආසාවෙන් ඉඳලා එහෙම කියලා එහුවා. සත්‍ය කියලා දාන්න ඕනේ නැහැ. මං එහෙම සිද්ධ වෙන තරම් වෙනවනේ. එහෙම ආසාවෙන් ඉඳලා අන්තිමට ඒ ස්ථාන වලටම බාහිරව අරක්ගෙන වේදේ වෙලා එහෙම උපදිනවා. ඒ කය මරුණාට සිත තියෙන්නේ ආසාවෙන්. ඒ සිතට අනුව ගිහිල්ලා ප්‍රතිබිම්බය හට ගන්නවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ සචිත්ත පරියදපන කියන්නේ. අන්න ඒ කාරණා. අපි කොච්චර පින්දහම් කරත් 365 දවසම සිල් ගත්තත් වැඩක් වෙන්නේ සිත තේරුම් නොගත්තොත්. නේද? සතර සතිපට්ඨාන කියන මොකද්ද මුලින්ම තියෙන්නේ? සිත ගැන තේරුම් ගන්න ඕනේ. නාම රූප කියලා හදන්නේ එතන සිත ගැන පෙන්නන්නේ. ඔව්. මේ සිත ගැන තේරුම් ගත්තේ නැති වුණොත් අපි කොතරම් දේවල් කරත් මම හැමදාම කියනවා වගේ මල්ලිකා දේවියට උනා මතකද? ඉරේ උපදිනවනේ. නේද? අසද්දෘස වගේ ලොකු දාන දුන්නා. හැබැයි සිත ගැන තේරුම් ගත්තේ නැහැ. හැබැයි සප සම්පත් විඳපු ඉසාකාව කොහොමද? උන්ට සප සම්පත් විඳීමේ දරුවම 20ක් හිටියා කියලා. නේද? සෝවාන් තත්ත්වයටපත් වෙනවා. අවුරුදු 7. ඔව්. අවුරුදු 7 සෝවාන් වෙලා දරු මල්ලොත් 7 දෙනෙක් 20ක්ද කොහෙද හදනවා කියලා. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ මොකයිද? අන්න අපි මොනවාන්තර මේ භෞතික සම්පත් කියන ඒවා මේ දේවල් වලට ඇල්ල ගන්න එක නෙමෙයි කියන්නේ. සිතේ ස්වභාවය. නිවුණු මිනිහෙක්ට ගල් පැදුරත් එකයි කුෂන් සරසාය තියෙන එකයි. අන්න ඒ தත්ත්වයටපත් වෙන්නයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඥාන මතක්